ලෞතර බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් අතිපාරිශුද්ධත්වයට පත් වුණු ඓතිහාසික මහියංගන රාජමහා විහාරස්ථානයේ මේ පුදබිමේ සිදුවන්නා වූ පුරපසළොස්වක පොහෝ දින වැඩසටහන් මෙවර මේ විහාරස්ථානයේදී සජීවීව ලංකාවාසී බෞද්ධ ජනතාවට පමණක් නොවේ ලෝකවාසී බෞද්ධ ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව සැලසීලා තියෙනවා. මේ අවස්ථාවේදී අපි තාමත්ම සන්තෝෂ වෙනවා. සද්ධා රූපවාහිනී නාලිකාවටත් ලක්විරු ගුවන්විදුලියටත් මේ කියන්නා උතුම් කටයුත්ත මහියංගන රාජමහා විහාරස්ථානයේ සිට ලෝකවාසී ජනතාවට දැක බලා ගැනීමට විසුරුවා හැරීම සම්බන්ධව මේ විහාරස්ථානයේ සිදු කෙරෙනා වූ ඒ ආගමික කටයුතු වරින් වර පසළොස්වක පොහෝ දවස්වල ඉතාම හොඳින් සිද්ධ වෙන අතර ඉතින් මෙවර මේ සද්ධා නාලිකාව මගින් හැම දිනාටම දැක බලා ගැනීමට අවස්ථාව සැලසීම පිළිබඳව අපි තාමත්ම සන්තෝෂයටපත් වෙනවා. ඒ දිනට මේ ස්ථානයට පැමිණලා මේ ආගමික වත්පිළිවෙත්වල නිරත වෙන හැටියටත් ඒ වගේම තම තමන්ගේ යුතුයකම් කොටස් හොඳින් සම්පූර්ණ කරන හැටියටත් සම්පූර්ණ කරගන්න හැටියටත් බෞද්ධ ජනතාවට මේ අවස්ථාවේදී අපි සිහිපත් කරනවා. උතුම් ඉල්පුන් පොහෝදා උදෑසන සීල සමාදානයට සැදැහැසිත් පෙරටුව සුදු අතින් සැරසී ඓතිහාසික මහියංගනේ රාජමහා විහාරස්ථානයට පැමිණෙන්න.